අයිබෝන් පුතේ ඔයාලා හැමෝටම මේ ළමයි අඩුයිනේ අනේ සොරි පුතේ එදා මට අර ඡන්දේ දවසේ ක්ලාස් එක කරන්න බැරි වුණානේ ඒකයි මම ඉරිදා කරේ දැන් දෙව්මිනී ඉන්නවද දෙව්මිනී හන්දම තමයි ඔන්න 10 12 නැතුව සෝරි 10 11 නැතුව 11 12 දැම්මේ දෙව්මිනීව අල්ල ගන්න ඕනේ දෙව්මිනී ආවේ නැත්තම් දෙව්මිනීට අර ක්ලාස් එකක් තියෙනවා කිව්වනේ බලමු හරි පුතේ පුදාරන්න කවිෂා හරි පුතේ මට චුට්ටක් කියන්න ඔයාලගේ පුතේ ක්විස් ක්ලාස් එක මේ MCQ රිවිෂන් ක්ලාස් එක අඟහරුවාදා උදේ 10 12 වගේ දැම්මොත් ඔයාලට පුළුවන්ද අඟහරුවාදා උදේ 10 12 බැරි ළමයි ඉන්නා චුට්ටක් කියන්න අඟහරුවාදා උදේ මොකද ගිය අවුරුදුලත් ක්විස් ක්ලාස් එක අපි අන්තිම කාලේ උදේ තමයි කළේ පැයක් රිවිෂන් එකක්නේ ඔයාලට පුළුවන්ද බැරි ළමයි නේද නැද්ද මට මතක එක දවසක් එහෙම කවුරු හරි එක දුවෙක්ට ජියෝග්‍රැෆි ක්ලාස් හරි රශ්මි නේද හරි ජියෝග්‍රැෆි එක තමයි රශ්මිව මතකයි එහෙම වුණොත් බැයිද පුතේ රශ්මි හැමදාම ක්ලාස් එකට ජොයින් වෙන ළමයි ඒක තමයි අඟහරුවාදා එහෙම නැත්තම් අඟහරුවාදා ආයෙත් නෑ ඉතින් එහෙම වුණොත් මම සෙනසුරාදා මොකද පුතේ මේ 27 ක්ලාස් එක එදා රැට දාගන්න මම ඇහුවේ ඔයාලට උදේ පුළුවන්ද කියලා මොකද මෙයාලට ඕකේ කිව්වා රෑ බලමු මොකද මට දැන් O level ළමයිනුත් කතා කරා මම O level ළමයිට ගිය අවුරුද්දේ දැන් ඒ O level exam එකකින් පස්සේ ක්ලාස් එයාලගේ නැවැත්තුවනේ exam එකකින් පස්සේ ඊට පස්සේ දැන් අලුත් batch එක අහනවා මට පටන් ගන්න මේ time එකක් නැතුව ඉන්නේ. මොකද උදේ වරුව individual classes උත් කරනවානේ මම. එතකොට දැන් දවල් වරුව කරොත් odd time එකක් තියෙන දැන් යාලා කොහමද ඉස්කෝලේ යනවනේ O level ළමයි. එතකොට එහෙම පොඩි ප්‍රශ්නයකට මුහුණ පාලා ඉන්නේ මම. ඒකයි මම ඔයාලගෙන් ඇහුවේ O level ළමයි O level ගොඩක් කරන්නේ නැහැනේ පුතේ ළමයි 3-4 දෙනෙක්. තමයි යහනේ 4-5ක් වගේ ළමයි 5 දෙනෙක්. පව් යාලට මට ක්ලාස් එකකට ටයිම් එකක් දී ගන්න විදිහක් නැහැ. ඒකයි මම බැලුවේ. එහෙම වුණොත් අර A level classes ටික ඔක්කොම මේ මම weekdays වල කරලා 27 අයට සෙනසුරාදා රෑ නැතුව මේ අඟහරුවාදා රෑ දීලා යාලට සෙනසුරාදා වගේවත් දෙන්න මොකද 27ට අවුලක් නැහැ කාටවත් දැනට සෙනසුරා මේ ටියුස්ඩේ එක ඒකයි මම ඔයාලගෙන් ඇහුවේ එතන රශ්මිට දවසම ක්ලාස් නේ බලමු මං මොකක් හරි කරගන්නම් මේක එහෙනම් ටයිම් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ හරි කමන්නේ පුතේ ඔයාලා ඒක හිතන්න එපා ඔයාලට මේ දැන් තියෙන වැඩේ අපි කරමුකෝ හරි පුතේ එහෙනම් මම ඔයාලට කිව්වනේ රෙඩි වෙලා එන්න කියලානේ 4 5 6 පාඩම් වලින් තමයි අද MCQ එක තියෙන්නේ රෙඩි නේද පුතේ බලන්න 100ම ගන්න චුට්ට ප්‍රශ්න අමාරු වෙනවා ලකුණු අඩු කරගන්න එපා පුතේ දැන් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න පාඩම් කරන්න ඔයාලා පේපර් බුක් එක ගත්ත ළමයි MCQ ප්‍රැක්ටිස් කරන්න සහ මේකෙනුත් ඔයාලට ප්‍රැක්ටිස් වෙනවා පේපර් ක්ලාස් එකෙනුයි හොඳට MCQ පුතේ ප්‍රැක්ටිස් වෙලා යන්න හොඳද එකක් වගේ වැරදුනාට කවන්නේ නැහැ එකක් දෙකක් උපරිම ඊට වැඩිය වරද්ද ගන්න එපා පුතේ හරීම කල්පනාවෙන් හොඳට කියවලා තාර්කිකව හිතලා හරි අවබෝධයෙන් හරි උත්තරේ ගහන්න පුතේ අලුතින්ම අද ක්ලාස් එකට ජොයින් වෙන ළමයි නේද MCQ එකට මට චුට්ටක් අත උස්සන්න අද ෆස්ට් ඩේ එක MCQ ක්ලාස් එකේ ළමයි ඉන්නවද සංජනා ඔයාලා හිටියානේ නේ හෂින්තට පුතේ මේ MCQ ක්ලාස් එකක් වැටුණාද? නෙතුණි ඉන්නවා අදහම්සා ඉන්නවා නේ පුතේ. පුතේ මෙහෙමයි MCQ එකේ වෙන්නේ ඔයාලට MCQ එකේ link එක දානවා මේ chat එකෙත් දානවා groups වලත් දානවා. ඔයාලට පහසු විදියකට link එකෙන් ගිහිල්ලා ඔයාලගේ නම අනිවාර්යෙන් registration number එකත් එක්ක මොකද එකම නම තියෙන ළමයි කීප දෙනෙක් ඉන්නවනේ. ඒ හන්ද number එකත් එක්කම දාලා හරි උත්තරේ ටික් කරගෙන යන්න. ඒ ඩොට් එකක් තියෙන ඒක ක්ලික් කරගෙන ගිහිල්ලා යට පොඩි do not edit වගේ එකක් අහනවා. ඒකට yes හරි no හරි මොකක් හරි ටයිප් කරලා submit දෙන්න. submit දීලා views කෝ ගියාම ඔයාට ඔයාගේ හරි වැරදි
එතනදී බලා ගන්න පුළුවන් ඕනි නම් වැරදි ඒවා හරි ප්‍රශ්න ටික අනිත් යාළුවෝ කරනකම් පොඩි ෆුල් ස්කැප් එකක් හරි විභාග කොලයක් අරගෙන නෝට් කරගන්නවාලා ඊට පස්සේ මම රිවිෂන් එකේදී ඒවා කියලා දෙනකොට ඒ කලින් තියරි කොටස් මතක් කරනකොට අවශ්‍ය ඒවා එතන ලියා ගන්න පුළුවන් ඔයාලට. පුතේ ලින්ක්ස් දෙකක් දානවා. පළවෙනි ලින්ක් එකෙන් ගියොත් ඔයාලට උඩ ටයිම් එක ඩිස්ප්ලේ වෙනවා. ඒක අර වෙන සර්වර් එකක් තියෙන ඔයාලට මුකුත් තියෙන්න ඕනේ නැහැ ඇප් එකක් මුකුත් ඒකෙන් අර වෙනම ෆීචර් එකක් වෙනම ටයිම් එක ඩිස්ප්ලේ වෙනවා විනාඩි 15ක් ඇතුළත ඔයාලට කරන්න තියෙන්නේ. දෙවෙනි ලින්ක් එකෙන් ගියොත් එහෙම ටයිම් එක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ නෝමල් Google ෆෝම් එකක් තියෙන්නේ. මේ මොකද අර පළවෙනි එකකින් යන්න සමහරක් ළමයිට සිග්නල් ප්‍රශ්න වුණොත් කියලා දෙවෙනි ලින්ක් එකක් දානවා. එහෙනම් පළවෙනියට එවන ලින්ක් එකෙන් යන්න බැරි නම් විතරක් දෙවෙනි ලින්ක් එක යූස් කරන්න. හරිද පුතේ නෝමල් ක්විස් එකක් මේ Google ෆෝම් එකක් ෆිල් කරනවා වගේ තමයි කරන්න තියෙනවා. ඔයාලා සාමාන්‍ය Google ෆෝම් ෆිල් කරලා තියනවනේ නේ. ඔයාලා යුනිවර්සිටි ගියාම ක්විස් කරන්න තියෙන්නේ ඔය වගේ විදියට තමයි. ක්ලියර්ද පුතේ මොනවා හරි ප්‍රශ්න තියනවද? අපේ අලුත් දුවලා පුතාලා 3 දෙනාට ඔයාලට තව විශේෂයෙන් කිව්වේ චුට්ටක් අර අලුත් නිසා. හරිද පුතේ? මං පුතේ මුලින්ම chat එකේ දාන්නම් ඊට පස්සේ groups වලත් දාන්නම්. එහෙනම් ready වෙන්න පොඩක් කොලයක් එහෙම අරගෙන කොලේ පස්සේ ඔයාලා ලියාගෙන දැනට quiz එක කරන්න. ඊට පස්සේ අපි රිවිෂන් එකට යන්න. හරි නේද පුතේ? 100ම ගන්න try කරන්න. එහෙනම් good luck. අපි පටන් ගමු. හොඳයි? හරි. බලන්න පුතේ ඔයාලට පේනවද කියලා. අද ළමයි අඩුයි නේද පුතේ? වෙනදාට මං ඉරිදා නෙවෙයිනේ අපි quiz class එක කරන්නේ. weekdays නේ අද ඔයාලට classes උත් ඇතිනේ. හැබැයි කිව්වේ නෑ නේද? පුතේ දහම් සදුව අලුතින් නේද? අපි තව චුට්ටක් ප්‍රැක්ටිස් වෙමු පුතේ. ආයි තව කරද්දී ඔයාගේ MCQ හැදෙයි හොඳද? වමනාවෙන් අපි ඒක කරමු. නිල්ෂා හොඳයි. රශ්මිත් හොඳයි. තව අපි ගමු 80කට 90කට 100කට යමු. දහම්ස ආයි කරලානේ. හොඳයි පුතේ කමක් නැහැ. ඔයාලා එහෙම එකපාරක් වැරදුනොත් ඔයාලට ආයි කරන්න පුළුවන්. හොඳේ? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ? very good. ඔයාලා නැවත උත්සාහ කරලා තියෙනවා. යනලි හොඳයි. කවුද මේ no name? අනිවාර්යෙන් නමයි අංකේ දාන්න පුතේ. හොඳේ එතකොට තමයි මන් දන්නේ මේ කවුද කියලා. ඔයාලගේ අඩුපාඩු එතකොටනේ බලලා හදන්න පුළුවන්. කවිශානික දැන් ආවේ. හිරුෂි හොඳයි පුතේ. හිරුෂිද 100 තිබ්බා දිගටම. කවිෂා තව ඉම්ප්‍රූව් කරගමු. පුදාරත් හොඳයි පුතේ. බලමු අපි ඊළඟ දවසේ 100කටම යන්න. කවිශානිත් පුතේ තව චුට්ටක් ඉම්ප්‍රූව් කරගමු. හොඳද? ඕක පුළුවන්. සාමාන්‍යයෙන් 40 50 60 ළමයි අන්තිමට 100ම ගන්න. තව ඔයාලට තව කල් තියෙන ඕන තරම් හැදෙන්න පුළුවන් පුතේ. ප්‍රැක්ටිස් වෙලා අපි බලමු ඔයාලගේ මේ. අනේ මට මේ chat එකේ පෙන්නනවා පුතේ chat එකක්. හැබැයි මම ඕපන් කරාට මේ පෙන්නන්නේ නැහැ. හරි. රශ්මි. රශ්මිගේ chat එකද කොහෙද? දැන් හරි මං හිතන්නේ. හරි. රශ්මි. හරි. බලන්න පුතේ ඔයාලට questions ටික පේනවද කියලා. පුතේ හිරුෂි ප්‍රශ්න ටික පේනව නේද? පේනවද පුතේ? නිල්ෂා පේනවද පුතේ ප්‍රශ්න ටික ඔයාලට? කොහොමද ළමයි? නිදිමතේද? කොහොමද ඔයාලගේ කටවල්? ඔව් දීපි පේනවා. පේනවනේ. අද ඔයාලා කම්මැලි කමෙන්ද ඉන්නේ? ඉරිදා සාමාන්‍යයෙන් ඔයාලා වැඩි ඇක්ටිව් නැති දවසක්ද? පොඩ්ඩක් නිවාඩු පාඩුවේ ඉන්න දවසක්ද අද? මේ හරි පුතේ දැන් ක්ලාස් ඉවරලා චුට්ටක් ඔයාලා විවේක අරගෙන පාඩම් වැඩ කරමු හොඳද? මේ දවස්වල ළමයි ගොඩාක් මහන්සි වෙනවා පුතේ. ඔයාලා දකින්න ඇති YouTube එකේ ප්‍රශ්න අහනවා, දැන් WhatsApp වල ප්‍රශ්න අහනවා ළමයි, ක්ලාසස් හොයනවා. ඉතින් ඒ නිසා ටිකක් දැන් ඔයාලා වගේම ගොඩක් ළමයි ඉන්නවනේ. ඉතින් ලොකු තරගයක් තියෙනවනේ පුතේ මේ එක්සෑම් එකේ. ඒ හන්ද චුට්ටක් බැහැලා මේ දවස් ටික විතරයි ඔයාලට මේ මාස 6 විතරයි චුට්ටක් ඇදගෙන උනන්දුවෙන් ආසාවෙන් මහන්සි වෙලා වැඩ කරන්න තියෙන්නේ. හොඳද? මේ දවස් ටික වැඩ කරොත් පුතේ ඊළඟට ඔයාලගේ ඉදිරි ජීවිතේ සාමාන්‍යයෙන් හරි ටිකක් මේ තරම් ස්ට්‍රෙස් එකක් නැතුව හරි ලස්සනට හොඳ ඩිග්‍රී එකකට හොඳ තැනකට
ඉතින් ටිකක් නිදහසේ ගෙවන්න පුළුවන් වෙයි. ඉතින් මේ දවස් ටික චුට්ටක් අපි කට්ටක් කමු හොඳේ. මේ ඕන දෙයක් අහන්න මං කියලා දෙනවා. ඔයාලට යුනිවර්සිටීස් ගැන තියෙන ප්‍රශ්න දැන් මේ දවස්වල ගොඩක් ළමයි අහනවා. මේ ඉතින් ඒ වලිනුත් මං එක එක ඒවා සමහරක් වෙලාවට ෂෙයා කරනවා අක්කලා ඊයලාගේ අදහස් යාලා වැඩ කරපු විදිය ඒවා බලන්න පුතේ හොඳද මොටිවේෂන් එකක් ගන්න ඒ වගේ ඊටත් වැඩිය තව උනන්දු වෙලා ඔයාලා වැඩ කරන්න ඕනි මේ ටිකේ හරිද බලමු පුතේ පළවෙනි එක එන්න ප්‍රශ්න අමාරු වෙනවා පුතේ සහ ඔයාලගේ ටර්ම් ටෙස්ට් දැන් 25 ඔයාලගේ පුතේ 27 ක්ලාස් එක ඊයේ කරා ඒකට ළමයි දෙන්නෙක් වගේ 25නුත් 26නුත් සම්බන්ධ වුණා. ඔයාලට ඒකෙත් රෙකෝඩින් එක දාන්නම්. මේ මුල් ලෙසන්ස් කවර් කරගන්න අවශ්‍ය ළමයි, තියරි එන ළමයි 27 තියරි එකටත් ඔයාලට එන්න පුළුවන්. සහාය රෙකෝඩින්ස් උත් දාන්නම්. බලන්න පුතේ. එතකොට පළවෙනි එක අහන්නේ නූතන මාධ්‍ය. නූතන මාධ්‍යෙන් හඳුන්වන්නේ මොනවාද කියලා පුතේ? නූතන මාධ්‍ය කියන්නේ ජනමාධ්‍ය. හරිද පුතේ? නූතන මාධ්‍ය කිව්වොත් ඔයාලා බය වෙන්න එපා. අපි ජනමාධ්‍ය වලට නූතන මාධ්‍ය කියන්නේ පුතේ නූතන යුගයේ බිහි වෙච්ච මාධ්‍ය නිසා. අපි නූතන යුගය කියලා හඳුන්වන්නේ ඔය පුනරුද සමය. එහෙම නැත්නම් කාර්මික විප්ලවය වෙච්ච සමය වල O level history වලට ඉගෙනගෙන ඇති. ඔය 16 18 18 19 සියවස්. හරිද? 16 18 18 19 සියවස් වල තමයි ඔය ජනමාධ්‍ය බිහි වුනේ. ඉතින් ඒ නූතන යුගයේ ඒ මොඩර්න් යුගයේ බිහි වෙච්ච මාධ්‍ය නිසා තමයි පුතේ නූතන මාධ්‍ය කියලා ජනමාධ්‍ය හඳුන්වන්නේ. ඒතකොට තව එකක් ඕනනම් උතන්ටම ලියාගන්න අපි චලන මාධ්‍ය. චලන මාධ්‍ය කියලා හඳුන්වන්නේ සිනමාව. හරිද? ඒකත් ඔයාලා ඒ නමින් ඇහුවොත් බය වෙන්න එපා. හරිද? ඊට පස්සේ දෙක අහනවා පුතේ යුද වාර්තාකරණයට ජනමාධ්‍ය යොදාගත් බව පැවසුවේ පුතේ මේ ජෝන් රීත් කියන සාමිවරයා ඔයාලගේ 4 වෙනි පාඩමේ ওই පොයින්ට් එක තියෙන්නේ. ඕක ගොඩක් වෙලාට MCQ වගේ අහනවා. එයා පවසලා තියෙන්නේ පුතේ ඉස්සරම. ඒ කියන්නේ ඔය දෙවෙනි ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධ සමයේ පුතේ ඔය ජනමාධ්‍ය ඒ කියන්නේ රේඩියෝ එකයි පුවත්පතයි තමයි ගොඩක්ම තිබ්බේ. ටීවී එක ලොකුවට කරලියට ඇවිල්ලා තිබ්බේ නැහැ. 1962 වගේනේ ටීවී හොයාගත්තේ. 20 ගණන් වල රේඩියෝ ඊට සීට කලින් පුවත්පත් සංගරා. ඉතින් ගොඩක් පුවත්පත් සංගරා ඔය රේඩියෝ ගුවන් විදුලිය ඔය දෙකෙන් තමයි පුතේ ඒ කාලේ ගොඩක් නිවුස් කිව්වේ. ගොඩක්ම පුතේ ඔය යුද්ධෙදී මැරෙන දේවල් මොන මොන නගරවලද ගැට්ට නැති වෙලා තියෙන වගේ යුද තොරතුරු ගැන ජනතාව දැනුවත් කරන්න තමයි පුතේ ඉස්සෙල්ලම මුලින්ම ඔය ජනමාධ්‍ය ටික ටික යොදාගෙන තින. ඊට පස්සේ තමයි ඔය දේශපාලනික තොරතුරු, විනෝදාත්මක තොරතුරු, එදිනදා කාලීන තොරතුරු, ඔය එන්ටර්ටේනින් කියන පැත්ත, නොලෙජ් ඒ දේවල් සහ එක වැඩසටහන් ආකෘති රියැලිටි වැඩසටහන් ඔය දේවල් ටික ටික ඇඩ් උනේ. හරිද පුතේ? ජෝන් රීත් සාමිවරයා ඒ වගේ පොයින්ට්ස් අහනවා. හොඳ ඒවා මතක තියාගන්න. ඊට පස්සේ 3 අහනවා පුතේ සංස්කෘතිය හා මාධ්‍ය අතර සම්බන්ධතාව සම්බන්ධයෙන් නැති සාවද්‍ය ප්‍රකාශය. පුතේ සාවද්‍ය කියන්නේ වැරදි. ඒක ළමයි පටල ගන්න තැන. සාවද්‍ය කියන්නේ වැරදි. නිර්වද්‍ය කියන්නේ නිවැරදි. හරි එක. හරිද? එතකොට පුතේ මාධ්‍යයි සංස්කෘතියයි. දැන් අපි ගත්තොත් මාධ්‍යවල හැම වෙලේම අපේ කල්චර් එක නිරූපණය වෙනවා. සහ අපේ කල්චර් එක වෙනස් කරන්න මාධ්‍ය බලපානවා. හොඳම එක්සැම්පල් එක දැන් අපි කිව්වොත් මේ දවස්වල වෙසක් කියන්නේ අපේ ආගමික සංස්කෘතික උත්සවයක්නේ. අපේ සංස්කෘතිය කියන එකට අපේ ආගම කියන එකත් ඇතුළත්. එතකොට මේ දවස්වල ගොඩක් ටීවී එකේ වෙසක් කූඩු ඔය ප්‍රදර්ශන ඊට පස්සේ වෙසක් සැරසිලි කරන විදිය වෙසක් එකට ප්‍රෝග්‍රෑම්ස් ඔය එක පන්සල් වල තියෙන ඒවා ධර්ම සාකච්ඡා ඒවා තමයි දැනුවත් කරන්නේ. එතකොට ඔයාලා දැකලා ඇති හැම channel එකකම වගේ logo එක ගාව කූඩුවක් කැරකෙනව නැත්තම් අර මේ රැලි එල්ලනවා කූඩුවක ඒ වගේ මොකක් හරි බකට් එකක් හරි ඒ වගේ බෝකොල දාලා ඒ විදියට අපේ කල්චරල් දේවල් මේ දවස්වල ජනමාධ්‍ය වල නිරූපණය වෙනවා. දැන් පහුගිය කාලේ දලදා දැක්ම තිබේ. ඊට කලින් අවුරුදු ඒ සිරිත් ඔය කැවිලි පෙවිලි අවුරුදු ක්‍රීඩානේ හිරුත් එක්ක අවුරුදු ඒ වගේ නත්තල් කාලේට ඔය තියෙන හිරුත් එක්ක නත්තල් ඔහොම තියෙනවා.
ඉතින් ගොඩක් අපේ සංස්කෘතික දේවල් පුතේ ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍ය ඕනම මාධ්‍යයක් අත්තොත් මාධ්‍ය අතර නිරූපණය වෙනවා මාධ්‍යවල. ඒත් එක්කම පුතේ අපේ සංස්කෘතිය වෙනස් කරන්න තියෙන්නේ ජන සංස්කෘතිය අපි හැසිරෙන විදිය, කන බොන විදිය, අඳින පළඳින විදිය ඒ දේවලුත් පුතේ අපි මාධ්‍ය අන්ද වෙනස් කර ගන්නවා. දැන් එක්සැම්පල් එකක් කිව්වොත් අපි දැන් මේ දවස්වල මොකක් හරි ඇඳුම් විලාසිතාවක් යනවා නම් අපි හිතමු දැන් ගෑල් ළමයි ගොඩක් ක්‍රොප් টොප්ස් අඳිනවා. හරිද? ඔයාලගේ වයසේ චූටි ගර්ල්ස්ලා ක්‍රොප් টොප්ස් අඳිනවා. ඒකට අපි ටීවී එකේ දකින්නේ ඒවා. ඊට පස්සේ අපි මේක තමයි අලුත්ම ස්ටයිල් එක කියලා අපි ඒවා මිලදී ගන්නවා. එතකොට ටීවී එකේ නිතර මේ ඔන්ලයින් බැංකින් පෙන්නනවා, ස්මාර්ට් බැංකින් අනම්මන. එතකොට අපි දැන් වැඩිය බැංකුවට යන්නේ නැතුව අපිට පුළුවන් අපේ ගෙදර ඉඳලම ගනුදෙනු කරගන්න. අපි ඒවට හුරු වෙනවා. ගොඩක් ඔන්ලයින් ක්‍රමයට අපි හුරු වුණා මේ මාධ්‍ය වලින් අපිව දැනුවත් කරා. ඊට පස්සේ අපි ගත්තොත් කන බොන කෑම බීම. දැන් ඉස්සර ඔය අපේ අම්මලා තාත්තලාගේ කාලේ KFC, McDonald's, Pizza Hut ඕවා නැහැ. එයාලා ඉතින් ගෙදර අම්මා හදලා දෙන කෑම එක ඔය කඩල, කව්පි, මුං ඇට, බත් ඒ වගේ ಗುಣ කෑම කෑවේ. හැබැයි දැන් ළමයිගේ කල්චර් එකට ගොඩක් එකතු වෙලා තින ඔය පීට්සා එක එක ෂෝට් ඊට්ස් වර්ග. ඇයි ඕවනේ ටීවී එකේ පෙන්නන ටීවී එකේ කවදාවත් අපිට කියන්නේ නැහැ මේ තැඹිලි ගෙඩියක් බොන්න. කඩල ටිකක් කන්න, මුං ඇට ටිකක් කන්න, කව්පි ටිකක් කන්න එහෙම කියන්නේ නැහැ. ඉතින් පුතේ ළමයි ඒවා දකින්න ඒවා ආසාවෙන් අර තක්කලි වැටෙනවා, චිකන් වැටෙනවා, පීසා, චීස් ඇදෙනවා ඕවනේ පෙන්නන්නේ. ඉතින් ඒ දේවල් වලට ආස වෙලා මාධ්‍ය වලින් නිරූපණය කරන දේ අපේ කල්චර් එකට, අපේ හැසිරීම් රටාවට, අපේ චර්යා පද්ධතියට ඇතුළත් කරගන්නවා. ඉතින් පුතේ අපිට මාධ්‍ය සහ සංස්කෘතිය අතර මාර ලොකු බැඳීමක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවානේ. ඕකේ. එතකොට මෙතන අහන්නේ වැරදි එක. සංස්කෘතිය මගින් මාධ්‍ය අන්තර්ගත නිර්මාණය වේ. ඔව් ඒ කියන්නේ ඔය හිරුත් එක්ක නත්තල් හිරුත් එක්ක අවුරුදු සංස්කෘතිය බේස් කරගෙන යාලා මීඩියා වල කන්ටෙන්ට් හදනවා, වැඩසටහන් හදනවා. ඒක හරි. මාධ්‍ය මගින් සංස්කෘතිය නිර්මාණය වේ. ඔව් මං කිව්වේ ෆාස්ට් ෆුඩ් කල්චර් එක යාලා තමයි නිර්මාණය කරේ. ක්‍රීමා කොත්තුමීනේ ඒ වගේ බටහිර ආහාර සංස්කෘතිය මාධ්‍ය ඔස්සේ තමයි මේ හැදුනේ අපේ ජන සංස්කෘතිය ඇතුලේ. ඊට පස්සේ මාධ්‍ය මගින් සංස්කෘතිය විනාශ කරයි. ඔව් එහෙම දේවලුත් තියෙනවා. දැන් අපි ගත්තොත් පුතේ ඉස්සර දැන් අපේ කල්චර් එකේ ගොඩක් තිබ්බ දෙයක් තමයි අපි ඉස්සර ඉස්කෝලේ යනවා නම් අම්මා තාත්තට වැඳලා යන්නේ. දැන් මට අදටත් ඒ පුරුද්ද තියෙනවා. ඔයාලටත් ඇති. ගොඩක් වෙලාවට දැන් හැබැයි ගොඩක් ජෙනරේෂන් එක එච්චර අර අම්මා තාත්තට වඳින එක ටික ටික අඩුයි. එයාලා හග් එකක් දීලා කිස් එකක් දීලා එහෙම තමයි යන්නේ. අර කියන්නේ අපේ කල්චරල් දේවල්, අපේ සංස්කෘතිය දේවල් දැන් ටික ටික අයින් වෙලා ඒකට බටහිර සංස්කෘතිකාංග එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ කාලේ අපේ ආච්චිලා සියලාටත් කලින් කට්ටිය අඳින්න නැති ගොඩක් ට්‍රැඩිෂනල් විදියට රෙද්ද හැට්ටේ වගේ අපේ සිංහල ක්‍රමයට. හැබැයි දැන් අපි අඳින්නේ සාමාන්‍ය වෙස්ටර්න් විදියටනේ. වෙස්ටර්න් හරි ඉන්දියන් හරි පිරිමි කට්ටියට අයි කෝට් අඳිනවා, ගෑනු කට්ටියත් දැන් මේ වගේ බ්ලවුස් සරි කලිසම් එහෙම අඳිනවා. එතකොට අපේ සිංහල සංස්කෘතිය ගොඩක් ඒවා විනාශ වෙලා අර බටහිරංග එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ඉස්සර පුතේ අපේ කල්චර් එකේ තිබ්බේ අර ගමයි පන්සලයි වැවයි දාගෙබයි කියන කල්චර් එක. ඒ කියන්නේ මිනිස්සු වැඩ ඇරිලා එයාලගේ ඉස්කෝලේ දේවල් ඇරිලා ඉවර වෙලා යාලා යන්නේ පන්සලට. නැත්තම් වැවට නාගන ඒ වගේ ගමේ මිනිස්සු වැව පන්සල කියන එකත් එක්ක මාර බැඳීමක් තිබ්බා. දැනටත් එහෙම නැතුව නෙවෙයි. නමුත් දැන් නගරේ වගේ ගත්තොත් ගොඩක් දුරට අඩුයි. මිනිස්සු දැන් කරන්නේ වැඩ ඇරිලා ඇවිල්ලා ගොඩක් කට්ටිය ඔය නයිට් ක්ලබ්ස් යනවා. අර ඒ වගේ එක්ක ජිම් යනවනේ. ඔය නයිට් ක්ලබ් කල්චර් එක, ජිම් කල්චර් එක ඕවා ගොඩක් පුතේ මේ මාධ්‍ය වලින් අපේ කල්චර් එකට බටහිර සංස්කෘතිකාංග එකතු වෙච්ච දේවල්. අපේ ආච්චිලා සියලා ජිම් ගියා කියලා අපි අහලා නැහැ නේ. දැන් තමයි මේ කල්චර් එක ඇවිල්ලා තින්ති. ඒක සාමාන්‍ය දෙයක්. කාලින් කාලේට ওই දේවල් වෙනස් වෙනවා. ඉතින් අර අපේ දේශීය සංස්කෘතිය ටික ටික යටපත් වෙලා වෙන වෙනත් අංග බටහිර වෙන්න පුළුවන්, වෙනත් රටක අංග වෙන්න පුළුවන් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම පුතේ මාධ්‍ය මගින් සංස්කෘතිය ගොඩ නගනවා. ඔව් ඒ කියන්නේ අපේ දේවලුත් අපිට කියන්නේ වැලියබල් දේවල්, වටිනා දේවලුත් මාධ්‍ය වලින් පෙන්නනවා. ඔයාලා දැකලා ඇති ලංකාබෙල් ඇඩ් එකක් ගියා. ඒ කාලේ අපේ ජාතික ගීය කියනකොට නැගිටිනවා. පෙන්නනවා සීයා කෙනෙකුයි බබෙකුයි. ඒ වගේ. අර අපේ කම කියන එක ආරක්ෂා කරගන්න ඒවා
ඉතින් ඔයාලා දකින්න ඇති නිපොලක් ද මන්ද ඇඩ් එකක මොකක් හරි ගහක් කොස් ගහක්ද කොහෙද මොකක් හරි වටින ගහක් තේක් හරි මොනවා හරි ඒ ගහ කපන්නේ නැතුව ගේ හදනවා. තව ලංකබෙල් ඇඩ් එකකුත් තිබ්බා පුතේ ගමටම කන්න දීපු කොස් ගහ කපන්න එපා. අපි වැට මේ පැත්තෙන් ගහ ගන්න කියලා එයාලා කියන්නේ ඉදෙම මායින් කරන්න නම් ගහ කපන්න වෙනවා. කුමාරියාලා ගහ කපන්න නැතුව මේ ගමටම කන්න දීපු කොස් ගහ කියලා. ඒ කියන්නේ ඒ කාලේ පුතේ අර බත් වෙනුවට මිනිස්සු කොසුත් කෑවා කියන ඒ තරම් හරි මාර වටිනාකමක් දුන්න කොස් ගස් වලට. ඒකේ ලී වල වටිනාකම විතරක් නෙවෙයි කෑම එක මිනිස්සුන්ගේ කුස පිරෙව්වා කියන එක. පුතේ ඔය ඇඩ්ස් එහෙම මං මේ කියන ඒවා පොඩ්ඩක් එක්සැම්පල්ස් ඔයාලා නෝට් කරගන්න. ඔයාලගේ රිවිෂන් නෝට් එකේ. අනේ පුතේ මේ ඔයාලා කවුරු හරි chat එකේ මොකක් හරි දැම්ම මේ කට් වෙන්න කලින් මට ඒක මිස් වුණා. පුළුවන් නම් ආයි දාන්න. කවුද ඒ පුතේ ප්‍රශ්නයක් නම් අහන්න. නැත්නම් chat එකේ දාන්න. මට ඒක එකපාරට මිස් වුණා. මේ කට් වෙච්ච හන්දා. එතකොට පුතේ ඔයාලට තේරෙනව නේද මේ මාධ්‍ය හා සංස්කෘතිය අතර කිසිදු සම්බන්ධයක් නැහැ කියලා අපිට කියන්න බෑ. මාධ්‍ය හා සංස්කෘතිය අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. ඔයාලට තේරෙනව නේද? එතකොට නෑ කියන එක වැරදි. 4 නෙවෙයි සෝරි 5. 5 තමයි සාවද්‍ය වැරදි එක. හරිද? ඒක තමයි මම ඔයාලට කියන්නේ තාර්කිකව හොඳට කියවලා මෙහෙම වෙනවද නැද්ද? ඔයාලා පුතේ අර ඉවත් කිරීමේ ක්‍රමය හැම වෙලෙම පාවිච්චි කරන්න මේ MCQ කරද්දී ඉවත් කිරීමේ ක්‍රමය කියන්නේ මුලින්ම නෑ මේක නෑ මේක නෑ මේක නෑ මේක නෑ කියලා ඒව අයින් කරලා ඊට පස්සේ ඔයාලට හරි වගේ ආන්සර්ස් දෙකක් හෝ තුනක් හම්බෙයි. තුනෙනුත් එකක් අපත හැකි. එක වගේ දෙක ඊට පස්සේ තර්කානුකූලව හිතන්න. මේකද 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 කියලා. ඔයාලට පුතේ මම වීඩියෝ එකක් කරලා තිනවා MCQ ට්‍රික්ස් ටිකක්. MCQ ගොඩ දාගන්න අපිට කරන්න පුළුවන් ට්‍රික්ස් ටිකක්. සාමාන්‍යයෙන් MCQ පේපර් එකක එකක් හෝ දෙකක් වරදින්න පුළුවන්. ඒක අවුලක් නෑ. හැබැයි ඔයාලා බලන්න පුතේ 40ට උඩ ගන්න කොහොම හරි 35න් උඩ තියනවා නම් අපිට ඒකකට යන්න පුළුවන්. 40න් උඩ තියනවා නම් ඒකක් ෂුවර්මයි. 30න් උඩ තිබ්බොත් ටිකක් බලන්න ඕනේ අර සෙකන්ඩ් පේපර් එකෙන් ගොඩක් ස්කෝර් කරන්න වෙනවා ඒකකට යන්න නම්. ඒ හන්දා අර 40න් උඩ නම් අවුලක්ම නැහැ. හරිද? 35න් උඩවත් අවම ඔයාලා ගන්න try කරන්න ඕනි. very good. Jenoli EGP නැතුව කෑම එපා කියලා මාධ්‍ය මගින් ආහාර සංස්කෘතියක් ඇති කළා. very good. මම ඔයාලට කියලා ඇති theory class එකේ මම ඔවා කියලා දෙනවා. EGP නැතුව කෑම එපා. ඊට පස්සේ coke මොකක් හරි තියනවා නේද? අනිවාර්යෙන් අවුරුදු මේසෙට කොකා කෝලා එකක් තියෙනවානේ. අවුරුද්දට තෑගි දෙනවා නම් සන්කුයික් තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ මෝතා රස නැකත කියලා දැන් නැකතට මෝතා ජෙලි කන්න ඕනේ කියලාත් මම මේ පහුගිය අවුරුද්දේ මේ ඊයේ පෙරේද පහුනේ ඒ අවුරුද්දේ දැක්කා මෝතා රස නැකත කියලා. අලුතෙන් යාලා නැකතක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා අපිට මේ ආහාර අනුභවයේ නැකතට අනිවාර්යෙන් ඩෙසර්ට් එකට මෝතා කන්න කියලා. මෝතා ජෙලි. හරිද? අර ගිරවෙක් ඉන්නේ. ඒක හරිනේ පුතේ. ළඟට අපි 4 බලමු. ඔයා නෝට් කරගන්න. ඔයා වලට ලියන්න එනවා ඔය සංස්කෘතිය පාඩමෙන් ප්‍රශ්න අහද්දී. COVID-19 වසංගත තත්ත්වය හමුවේ ජනමාධ්‍ය මගින් අපට ඉන් සුරක්ෂා වීමට අවශ්‍ය පියවර දැනුවත් කරන්නට විය. මෙම කාර්ය ජනමාධ්‍යවල පුතේ ආරක්ෂකයෙකුගේ භූමිකාව. ඒ කියන්නේ පුතේ අය වසංගත රෝගය ගොඩක් පැතිරෙනවා. මේකෙන් ආරක්ෂා වෙන්න නිතරම දෑත් සබන් ගාලා සෝදන්න, මුඛ ආවරණ පළදින්න, සෙනග ගැවසෙන ස්ථානවලට යන්න එපා කියලා අපිව ආරක්ෂා කරන්න හදනවා ඒ රෝගෙන්. ඒ වසංගතෙන්. ඉතින් මේ විදියට කරන්නේ ජනමාධ්‍යවල ආරක්ෂකයෙකුගේ භූමිකාව. විල්බර් ශ්‍රාම් ඔයාලට මතක ඇති ජනමාධ්‍යවල භූමිකා 3ක්. ජනමාධ්‍ය වලින් කෙරෙන රෝල්ස්. එයාලා කරන කාර්යයන් භූමිකා 3ක් විදියට හඳුන්වලා දීලා තියෙනවා. ඔය ආරක්ෂකයෙකුගේ භූමිකාව, ගුරුවරයෙකුගේ භූමිකාව සහ සාකච්ඡා මණ්ඩපයක භූමිකාව කියලා. හරිද පුතේ? හන්දා ඒක මේ කරන්නේ ආරක්ෂකයෙකුගේ භූමිකාව. හරිද? ඊළඟට පුතේ අපි 5ට යමු. සතිපතා හෝ මාසිකව ලිපි ලේඛන හෝ ඡායාරූප ඇතුළත් තනි ලේඛනයක් වශයෙන් සංගරා හැඳින්වූයේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ. ඒක ඔයාලා අර නිර්වචන ටියුට් එක හදා ගන්න ඕනි දැන්. හොඳේ පුතේ පාඩමෙන් පාඩමට නිර්වචන ටික ලියලා පොඩි කොළ ටිකක් එකතු කරලා සමහර ළමයි
එක්සර්සයිස් පොත්වලම හදලා තිබ්බා. ඔයාලා පුතේ නිර්වචන ටියුට් එක හැදුවොත් මට පොඩ්ඩක් එවන්න. ඔයාලා හොඳයිද පාඩම් කරනවද කියලා මට ගන්න පුළුවන්. සා ලස්සන්ට ඔය හදලා එවනියෝ මම සමහරක් ඒවා දානවා. ඔයාලට කරන්න තියෙන්නේ පුතේ නිර්වචන කියලා ලියලා 12 ශ්‍රේණියේ මුලින් හදාගන්නකො 12 ශ්‍රේණිය විතරක් මුලින් හදාගෙන ඊට පස්සේ 13 හදාගන්න පුළුවන්. ඔකට දවසක් විතරයි. කියන්නේ මහා වෙලාවක් කියන්නේ නැහැ හැම පාඩමෙම නිර්වචන ටික ලියන්න. එක පාඩමක උපරිම නිර්වචන 5ක් තියෙයි. ඊට වැඩිය නැහැ. සමහර පාඩම් වල නැති පාඩම් තියෙනවා. ඔව් කියන්නේ පොඩි එකක් හරි තියෙනවා සාමාන්‍ය. පළවෙනි පාඩම ලිව්වා. ඒකේ තියෙන නිර්වචන ටික ලිව්වා. කවුද කිව්වේ කියන එකත් එක්ක. දෙවෙනි පාඩමේ නම ලිව්වා. ඒකේ තියෙන නිර්වචන ටික ලිව්වා. තුන්වෙනි පාඩමේ නම ලිව්වා. ඒකේ තියෙන නිර්වචන ටික ලිව්වා. අපි ලිය පුතේ අපි පාඩම් කරන එක තමයි අපේ අත්තකුරු තමයි අපේ ඔළුවට ගොඩක් යන්නේ මතක හිටින්නේ. සහ අන්තිම මොහොතේ ඔයාට නිර්වචනයක් අමතකයි වගේ නම් ඔයාට පටගාලා නිර්වචන ටියුට් එක බලලා පාඩම් කරගන්න පුළුවන්. පොත පෙරලා ආයි හොයන්න ඕනේ නැහැ. ඔයාට කිසි ස්ට්‍රෙස් එකක් නැහැ. දැම්ම ඉඳන්ම පුතේ නිර්වචන ටික පාඩම් කරගන්න. මොකද සාමාන්‍යයෙන් ඔයාලගේ A level paper එකේ මුල් MCQ 5 ඇහෙන්නේ ඔය 1 2 3 4 පාඩම් වල නිර්වචන සහ මේ සංනිවේදන ආකෘති ඒ වගේ ඇසුරින්. හොඳද? ජනමාධ්‍ය ඔන්න ඔය ටික ඇසුරින්. එසේ එකත් ඒ වගේ තමයි. හරිද? ඔය එහෙම කිව්වේ ඔක්ස්ෆර්ඩ් එක කියලා ඒක තියරි මතක තියෙන්න ඕනේ නිර්වචනේ. ඊළඟට පුතේ සොකරි අයිති වෙන්නේ ගැමි නාටකවලට. හරිද? සොකරි කියන්නේ පුතේ අර ඔයාලා අහලා ඇති සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී කියලා අර කවි ටිකක් තියෙනවා. එයා ඒක කිය අර නට එයාගේ ඩාන්ස් එක තියෙනවනේ. ඔයාලා මියුසික් ඩාන්සින් කරලාමයි දන්නව ඇති. එයා ඒ සොකරි විදියට රඟපාගෙන එන. ඒතකොට පුතේ පිරිමි කට්ටිය විතරයි සොකරි වලට රඟපාන්නේ. මේ ගෑනු කට්ටිය රඟපාන්න නැහැ. එයා රංගනෙන් කියනවා. කියන්නේ කාන්තාවන් පිරිමින් කොහොමද සමාජයේ හරි විදියට ජීවත් වෙන්න ඕනේ. එහෙම නැති වුණාම අපිට මූණ දෙන්න වෙන ප්‍රශ්න ඔය වගේ දේවල් ටිකකුත් කියන්නේ නාට්‍ය අනුසාරයෙන් දෙබස් විදියට ගලාගෙන යනවා. ඉතින් සොකරි කියන්නේ ගැමි නාටකයක්. කෝලම් කියන්නේ ගැමි නාටකයක්. සොකරි කෝලම් ඕවා ගැමි නාට්‍ය. ඒ කියන්නේ නාට්‍ය අනුසාරයෙන් ඉදිරිපත් වෙන නිසා ඒවට ගැමි නාට්‍ය කියනවා පුතේ. ශාන්ති කර්ම කියලා කියන්නේ අපි ඔය වැඳුම් පිදුම් ගොඩක් මොකක් හරි සෙත් ශාන්තියක් ප්‍රාර්ථනා කරලා ඒ වගේ කරන ඒවා තමයි ශාන්ති කර්ම කියන්නේ. ඔයාලා ඒකටත් ලියාගන්න ශාන්ති කර්ම තමයි කුහුඹා කංකාරිය රිද්දියාගය කරන්න පුතේ බබාලා හම්බෙන්න බබාලා අපේක්ෂාවෙන් ඉන්න දරුපල අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවන් වෙනුවෙන්. එයාලට පින්වත් දරු උපතක් ලැබෙන්න කියලා ඒ දරු ගැබ ආරක්ෂා වෙන්න කියලා එහෙම. කුහුඹා කංකාරිය රිද්දියාගය ඔය ගම්මඩු තොවිල් ඒවත් ගන්න පුළුවන්. හරිද? මේ සම්බන්ධව සොකරි ගැන අහලා තිබ්බා MCQ එකක් ගිය පාර පේපර් එකෙත් මම ඔයාලට එවලා ඇති. පාස් පේපර්ස් ඔක්කොමයි ඒවල රජයේ මාකින් ස්කීම්ස් ටිකයි බලන්න පුතේ. ඒවා කරනවා කොහොමද ක්ලාස් එකේ නිකන් ඔයාලා බලලා තියාගන්න. දැන් දිතුම් පාරක් නිකන් ගෙදරදිත් කළා කියලා වැඩියක් වෙන්නේ නැහැ හොඳේ. ඒවා බලන්න නිකන් ඉන්න ගම 7 අහනවා පුතේ වෘත්තීය මාධ්‍යවේදියෙකු සතු ලක්ෂණයක් නොවන්නේ. ඒ කියන්නේ පුතේ වෘත්තියෙන් ඒ කියන්නේ යාගේ වෘත්තිය පෝස්ට් එක යා කරන රැකියාව මාධ්‍ය වෘත්තිය නම් එහෙම මාධ්‍ය වෘත්තියේ නියැලෙන කෙනෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. ලක්ෂණයක් නෙවෙයි එක මොකද්ද කියලා අහන්නේ. නිශ්චිත වැටුපක් ලැබෙනවා. මාණ්ඩලික වීමයි කියන්නේ පුතේ ආ මාණ්ඩලික නිලධාරී කියන්නේ ඒ ආයතනයේ එයා වැඩ කරන්න ඕනේ. මේ මණ්ඩලයේ සංවිධානයේ වැඩ කරන්න ඕනේ. මාධ්‍ය ගැන සුදුසුකම් තියෙන්න ඕනේ. යාට මොකක් හරි සර්ටිෆිකේට් කෝස් එකක් හරි ඩිප්ලෝමා එකක් හරි නැත්නම් උපාධියක් හරි විශේෂ උපාධියක් හරි පශ්චාත් උපාධියක් හරි මොකක් හරි එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ මාධ්‍ය සම්බන්ධව. ප්‍රාදේශීය ප්‍රවෘත්තිත් වාර්තා කරන මාධ්‍යවේදීන් ඉන්නවා. යාලා ප්‍රාදේශීය වාර්තාකරුවන් කියලා හඳුන්වනවා පුතේ. ප්‍රාදේශීය වාර්තාකරුවොත් වෘත්තීය මාධ්‍යවේදීන්. හැබැයි යාලට ගොඩක් වෙලාවට අර ස්ථිර වැටුපක් ලැබෙන්නේ නැහැ. යාලා ගොඩක් වෙලාවට පාර්ට් ටයිම් විදියට තමයි කියන්නේ අර්ධකාලීන විදියට යන්නේ. නමුත් වෘත්තීය මාධ්‍යවේදීන් ඉනවා පාර්ට් ටයිම් උත් ආයතනයක වැඩ කරලා යාලගේ ෆ්‍රීලාන්ස් වෙනම තමන්ගේ
ආයතන YouTube channels එම කරගෙන යන අය. දැන් හරේන්ද්‍ර ජයලාල් එහෙම එයා කලින් ස්වර්ණවාහිනිය වැඩ කරාට දැන් ඒකින් අයින් වෙලා එයා වෙනම එයාගේ YouTube channel එකක් තමයි කරගෙන යන්නේ. ඊට අමතරව ඔය මොනවා හරි වැඩසටහන් තිබ්බොත් ඒවට සම්බන්ධ වෙනවා. එහෙම. හැබැයි මාධ්‍ය ගැන දැනුම අදාළ නොවේ කියන එක බෑ. අපිට අනිවාර්යෙන් පුතේ වැඩසටහනක වෘත්තීය මාධ්‍යවේදියෙක් නම් එයා මාධ්‍ය ඉස්සරහා කතා කළ යුතු වචන මොනවාද, කතා නොකළ යුතු වචන මොනවාද, හැසිරෙන්න ඕන විදිය සංගීත වැඩසටහනක් නම් ඒක ඉදිරිපත් කරන්නේ වෙනම විදියකට. ආගමික වැඩසටහනක් නම් ඒක ඉදිරිපත් කරන්නේ වෙනම විදියකට. අධ්‍යාපනික වැඩසටහනක් නම් ඒක ඉදිරිපත් කරන්නේ වෙනම විදියකට. එතකොට ඒවල ටයිම් එක කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ, කොහොමද කැමරා එකට ෆේස් කරන්නේ, කොහොමද ඒ වැඩසටහනට ඒ කැමරා එකට ඒ ආලෝකකරණයට මේකප් එක දාන්නේ, කොහොමද ඒ හැම දෙයක්ම පිටපත හැදෙන්නේ, කොහොමද ඒ ගොඩාක් දේවල් තියෙනවා පුතේ. ඒ ගැන දැනුම අපිට අනිවාර්යෙන් ඕනේ. මාධ්‍ය ආයතනයක සේවය කරනවා නම් අපිට ඒ දැනුම ලොකුවට නැත්නම් එයාලා අනිවාර්යෙන් එතන පුහුණුවක් දෙනවා. අපිට සුදුසුකම් තියනවා නම් එයාලා පුහුණුවක් දීලා හෝ ඒක ඇති කරනවා. හරිද? එතකොට දැනුම ඕනි. අටහනවා පුතේ රූපවාහිනී මාධ්‍යයේ මූලික ලක්ෂණයක් නොවන්නේ. ශ්‍රව්‍ය දෘශ්‍යයි රූපවාහිනී ඇහෙනවා පේනවා දෙකම ආකර්ශනීයයි. ඔය රියැලිටි වැඩසටහන් ඒ වගේ හරි විචිත්‍රවත් ආකෘති තියෙනවා. ඒ නිසා ඒකාකාරී නෑ. ටීවී අය ඇහෙනවා විතරක් නෙවෙයි අපිට රූප පේනවා. බෝරින් නෑ. හරි ඉන්ටරෙස්ටිං. ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණ වලින් යුක්තයි කියන්නේ පුතේ ඔය පිට රටවල් වල වැඩසටහන් ආකෘති, පිට රටවල් වල වැඩසටහන් අපිට එහෙම බලන්න පුළුවන්. ඔය රියැලිටි ෂෝස් එහෙම තියෙන අර ශ්‍රී ලංකාවද ඇමරිකා ගොට් ටැලන්ට් ඒ වගේ ඒවා ඔය ස්ටාර් ප්ලස් ඒ වගේ බලන්න පුළුවන්. ෂණ බංගුරයි කියන්නේ පුතේ ඔයාලා සයන්ස් වල O-level ඉගෙනගෙන ඇති වැටුනොත් බින්දෙනවා. අපි කියනවා ඒ ලක්ෂණයේ තියෙන රේඩියෝ වල. ඒ කියන්නේ ඇසී නැසී යන මාධ්‍ය කියලා කියනවා. අපි ගුවන් විදුලි මාධ්‍ය ඇසී නැසී යන මාධ්‍ය කියන්නේ අපිට එකපාරයි ඇහෙන්නේ. ආයි ඇහෙන්නේ අපිට ආයි රිවයින් කරලා අහන්න බෑ. ද රේඩියෝ ටීවී නම් පියෝ ටීවී පුළුවන්. පත්තරේ නම් ඒක කියව ගන්න තේරුනේ නැත්නම් එකපාරක් කියවට ආයි කියවලා අවබෝධ කරගන්න පුළුවන්. හරිද? අපිට ඕන දවස් ගාණක් පත්තරයක් තියාගන්න පුළුවන්. හැබැයි රේඩියෝ එක තමයි පුතේ ඇහුනොත් ආයි අපිට අහන්න බෑ. ඒ සීන් එක තියෙන රේඩියෝ එකේ. ඒකට ඒක රූපවාහිනී මාධ්‍ය ලක්ෂණයක් නෙවෙයි. ෂණ බංගුර වීම කියන එක. හරි නේද? ඊට පස්සේ පුතේ සංස්කෘතිය යන වචනය බිඳී ආවේ ලතින් භාෂාවෙන් පුතේ. කල්චර් කියන එක හැදුනේ කල්චර්ස්. CULTUS කල්චර්ස් කියන ලතින් භාෂාවෙන් පුතේ ගොඩක් වචන මෙහෙම බිඳිලා හැදිලා ඇවිල්ලා තියෙන ලතින් භාෂාවෙන්. ඔයාලා දන්නේ නැත්නම් නිකන් අමතකයි වගේ නම් දන්නේ නැහැ වෙන්න බෑ. අමතකයි නම් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ වචනේ මොන භාෂාවෙන් බිඳිලා ආවොත්ද කියලා ඔයාලා ලතින් එකටම ගහන්න දන්නේ නැත්නම් මොකද ගොඩක් ඒවා ලතින් වලින් ආපු ඒවා ඉඳලා හිටලා තියෙනවා ප්‍රංශ භාෂාවෙන් එහෙම ආපු ඒවා. හරිද? ඊට පස්සේ 10 අහනවා පුතේ ජනප්‍රිය සංස්කෘතිය නිරන්තරයෙන් ප්‍රවර්ධනය වීම දැකගත හැක්කේ කුමන සංස්කෘතික ප්‍රභේදය තුලද? පුතේ මාධ්‍ය වලින් මාධ්‍ය සංස්කෘතියෙන් තමයි හැම වෙලේම ජනප්‍රිය සංස්කෘතියම පෙන්වන්නේ. ජනප්‍රිය දේවල්ම පෙන්වන්නේ. දැන් අපි ගත්තොත් ටීවී එකේ මාධ්‍ය වල ඇඩ්වර්ටයිස්මන්ට්ස් ගත්තොත් ඒවල ඉන්නෙම ජනප්‍රිය කට්ටිය. යොහානි, අශාන්‍ය, නෙන්සානා, ඔය ප්‍රීමා කොත්තුමී ගත්තොත් ජනප්‍රිය පුද්ගලයෝ. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන්ස් කියලා එකක් තියෙනවා. මෙන්ස් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ඕකේ ඉන්නේ ෂාරුක් ખાන්, සිද්ධාර්ථ් මල්හෝත්‍රා. පොන්ස් ගත්තොත් ඉන්නේ කවුද? කියාරා අද්වානි. ඊට පස්සේ ට්‍රෙසමි ෂැම්පූ එක ගත්තොත් ඒකිනේ ජැක්ලින් ෆර්නෑන්ඩස්. ඒ වගේ ඒකෙත් මම හිතන්නේ කියාරා ඉන්නානේ. ඉතින් ඒ වගේ හරි ෆේමස් දේවල් තමයි ජනප්‍රිය දේවල් වලට තමයි මිනිස්සු ඇද බැඳ ගන්න. යාළම ඒවා ජනප්‍රිය කරලා ජනප්‍රිය නළු නිලියෝ ධම්මලා මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න හදන්නේ. මේ මාධ්‍ය සංස්කෘතියෙන් හැම වෙලේම ප්‍රොමෝට් කරන්නේ, ප්‍රවර්ධනය කරන්නේ ජනප්‍රිය දේවල්, ජනප්‍රිය සංස්කෘතිය පුතේ. හරිද? මාධ්‍ය තුල ඔය පීට්සා හට්, බර්ගර් කිං ඔය වගේ දේවල්. ක්ලියර්ද පුතේ අද කතා කරපු ටික? ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ඔය ජනප්‍රිය සංස්කෘතිය ඔය ඕවා ගැන
ඔයාලා බලන්න හැම පාස් පේපර් එකකම ජනප්‍රිය සංස්කෘතියෙන් ප්‍රශ්න අහලා තියෙනවා. හරිද? ඔක ඉස්සර ඉඳන්ම කියන්නේ ඕල් සිලබස් ඉඳන්ම පුතේ ජනප්‍රිය සංස්කෘතියෙන් ප්‍රශ්න අහනවා. ඒ හන්දා ඔයාලා දැන් මේ ගිය පාර පුතේ ගොඩක් සංස්කෘතිය කියන එකට වැඩිය ගොඩක් බේස් කරලා තිබ්බයාලා මහජන සම්බන්ධතා පාඩම. සමහර විට ඔයාලට ටිකක් කල්චර් පැත්ත අහයි. ඔව් පුතේ මොකද්ද ප්‍රශ්නයක්ද? ටීචර් නිර්මාණාත්මක චින්තනයට එක්සැම්පල් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ නිර්මාණාත්මක චින්තනය කියන්නේ පුතේ නිර්මාණශීලීව හිතනවා කියන එක. අපි හිතමු නිකන් අපිට පේන්නේ නිකන් සාමාන්‍ය පුද්ගලයෙක්ට පේන්නේ ඉර බැහැගෙන යනවා. ඉර බහිනවා. අන්න ඉර බහිනවා. එහෙම තමයි අපිට පේන්නේ. හැබැයි නිර්මාණශීලී කෙනෙක්ට හිතන්න පුළුවන් අර මුහුද ඇතුළට ඉර යනවා වගේ එයාට පේන එක සිතිජ ඇතුලේ එයාට හිතන්න පුළුවන් මුහුද විසින් ඉර ගිලගත්තා. අර ඒ වගේ ලස්සනට එයාට ක්‍රියේට් කරලා කවියක් හදන්න පුළුවන්. ඒ වගේ හරි ලස්සන හැකින් දෙයක් දකින්න එක තමයි පුතේ නිර්මාණාත්මක චින්තනය කියලා කියන්නේ. නිර්මාණශීලීව හිතනවා. දැන් අපි හිතමු ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් ගර්ල් කෙනෙක්ට අර හැමත් වෙන නැති. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ බෝයිනේ. ගර්ල්ට කියන්නේ මම ඔයාට කැමති. මම ඔයාට ආදරේ. නිකන් එහෙම කිව්වට එතකොට ගර්ල්ටත් නිකන් කන්ට දෙකක් දෙන්න හිතනවා වගේ මේ මොකද්ද මේ මොන විකාරයක්ද කියලා. එහෙම අහන්නේ නැහැ නේ. ඒක කිසිම නිර්මාණාත්මක ගතියක් නැහැ. ක්‍රියේටිව් ගතියක් නැහැ. හැබැයි ඒ බෝයිට පුළුවන් ලස්සන වීඩියෝ ක්ලිප් එකක් හදලා යවන, ලස්සන මැසේජ් එකක් ක්‍රියේට් කරලා යවන, ලස්සන කාඩ් එකක්, ලස්සන රෝස මලක් එක්ක මොකක් හරි දාලානේ චොක්ලට් එකක් දාලා මොකක් හරි කෝට් එකක් දාලා ඒ වගේ ඉතින් අන්න ඒව තමයි පුතේ අපි නිර්මාණාත්මකව හිතලා කරන දේවල් කියන්නේ. පුතේ අහසේ මං එදා කිව්වේ පුතේනේ අහසේ වලාකුළු වල රූප පේන එකත් ගන්න පුළුවන්. නිකන් සාමාන්‍ය කෙනෙක්ට පේන්නේ නිකන් මේ වලාකුළු කියලා. හැබැයි මේ මම හරි ආසයි ඉස්සරම වාහනේ යනකොට පොඩි කාලේ ඉඳන් අදටත් ඒක කරනවා. මේ يعني පිස්සුවක් නෙවෙයි ඒක ඉතින් අනේවන්තයි පේන හැටි ඔයාලත් කිව්වා ඔයාලත් දැක්කා කියලා. නිකන් ටෙඩි බෙයාස්ලා දේව රූප ටෙඩි නිකන් බෙයා කෙනෙක් චූටි සතෙක්ව අල්ල ගන්න හදනවා සෙල්ලම් කරනවා ඒ වගේ. ඒකත් නිර්මාණාත්මක චින්තනය. එයා අනිත්‍යයට වැඩිය චුටක් වෙනස් විදියට ක්‍රියේටිව් විදියට දකිනවා කියන එක පුතේ. හරිද? අපි දැන් නිර්මාණාත්මක සංනිවේදනය පාඩම මේ තියරි ක්ලාස් එකේ යන්නේ. අපි තව ඉස්සරහට ගොඩක් දේවල් කතා කරමු පුතේ. කැමරා කෝණ ඒව එහෙම තියෙනවා. හරිද පුතේ? අනේ එහෙනම් මේ මම ඔයාලගේ අද ඉරිදා දවසේ චුට්ටකට ගත්තා. ආයි එහෙම වෙන්නේ නැහැ. හොඳයි ආයි ඔයාලට normal time එකේ classes කරන්න. ඉතින් ඔයාලා හොඳයි ඇත්තටම මේ live class එකට join වෙලා recording එකක් දාන්නම් පුතේ group එකට. හරි නේද පුතේ? එහෙනම් ඔයාලට sound අඟහරුවාද පොයේ දවස් දෙක නිවාඩු බදාදා අපි ECC class එකට එන ළමයි. ඒකෙදි හම්බෙමු ඊළඟට theory එක. හරි නේ පුතේ? එහෙනම් අදට quiz class එක නවත්තන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම bye. බුදු සරණයි. Thank you, teacher. Hari Putih, ya.